ආයිබෝවන් මම අද හිතුවා ටිකක් වෙනස් වීඩියෝ එකක් කරන්න. මම සතුව තිබුණු පැරණි කාසි එකතුවක් එකින් එකට ඔයගොල්ලොන්ට නරඹන්න සලස්වන්න. දැන් අපි එහෙනම් බලමු කාසි කීපයක්. දැන් අපි බලමු එහෙනම් මුල්ම කාසිය 1944 වර්ෂයේ නිකුත් වුණු සත 10 කාසියක්. බලමු අනිත් මේකේ සිටින්නේ 6 වන ජෝර්ජ් රජතුමා 1936 සිට 1952 දක්වා බ්‍රිතාන්‍ය රජතුමා. එලිසබෙත් දෙවැනි මහරජුණිගේ පියා තමයි මේ සිටින්නේ. මේක සඳහන් කරලා තියෙනවා ඉන්දියාවටත් අධිරාජ්‍ය වුන් බව. ඊළඟට මම ගත්තා 1940 වර්ෂයේ නිකුත් වුණු කාසියක්. පොල් ගහ තියෙනවා. පැත්තේ මේක සිටින්නේ 6 වන ජෝර්ජ් රජතුමාමයි. ඒ කාසිය නම් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. බලමු එහෙනම් ඊළඟ කාසිය. ඊළඟට තියෙනවා 1928 කාසියක්. සතේ කාසිය. පොල් ගහ ලාංඡනය සමගින් තියෙනවා. මේකේ රජුලෙස සිටින්නේ 5 වන ජෝර්ජ් රජතුමා. ඔහු දුරේ දැරූ කාලය වන්නේ 1910 සිට 1936 දක්වා. මෙහි සඳහන් කොට තියෙනවා ඉන්දියාවටත් අධිරාජ්‍ය වුන් බව. මේ දෙවන එලිසබෙත් රජුණිගේ සීය තමයි මෙහි සිටින්නේ, මේ රජතුමා. මේ කාසිය 1910 කාසියක්. ටිකක් කාසිය ගෙවි ගිහිල්ලා තියෙන්නේ. මෙහි සිටින්නේ 7 වන එඩ්වඩ් රජතුමා. ඔහු රාජ්‍ය ධූරය දැරූ කාලය වෙන්නේ 1901 සිට 1910 දක්වා. ඔහු මිය යන්නේ 1910 අවුරුද්දේදී. මම හිතන්නේ ඒ නිසා මේ කාසිය නිකුත් කරන්න ඇති කියලා. කාසිය ඒ තරම්ම පැහැදිලි මට්ටමක නෑ. ඊළඟට තියෙනවා 1870 කාසියක්. මේ කාසියට දැනට අවුරුදු 156ක් විතර වෙනවා. මේක සත භාග කාසියක්. බලමු අනිත් පැත්ත. එම කාසියත් පෙර පරිදිම ගිවි ගිය කාසියක්. මේ සිටින්නේ ක්වීන් වික්ටෝරියා රජින. ඇය රාජ්‍ය ධූරය දැරූ කාලය වන්නේ 1837 ඉඳලා 1901 දක්වා. මෙම කාසිය නම් සඳහන් කර නැහැ ඉන්දියාවටත් අධිරාජ්‍යනය ඇය බව. එඩ්වඩ් 7 වන රජුගේ මව තමයි වික්ටෝරියා රජිනිය, ක්වීන් වික්ටෝරියා. ඇයගේ කාලය තුල තමයි බ්‍රිතාන්‍ය ගොඩක් බලවත් වුණේ කාර්මික විප්ලවය නිසා. ඊළඟට තියෙනවා සත 2 කාසියක්. 1955 වර්ෂයේ නිකුත් වුණ මේ කාසිය නම් මේ සිටින්නේ දෙවන එලිසබෙත් රජින. ඇයගේ දුර කාලය වුණේ නම් 1952 ඉඳලා 2022 දක්වා. හොඳයි එහෙනම් මම පසුව රැගෙන එන්නම් තවත් කාසි කිහිපයක්. මෙවැනි වීඩියෝ බලන්න ආසය
මගේ YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.